අද ලෙසන් එකේ දෙවෙනි ග්‍රැමර් පොයින්ට් එක තමයි go භාවිතය. ඉතින් මේක ක්‍රියාපද වලට වගේම විශේෂණ පද වලටත් භාවිතා කරනවා. ඉතින් අපි බලමු මේකේ භාවිතය මොන වගේද කියලා. ඇත්තටම මේක භාවිතා කරන්නේ හිතන්න ඔයා ක්‍රියාවන් දෙකකට වඩා ප්‍රකාශ කරන්න යද්දී. එහෙම නැත්නම් ඔයා දෙයක් විස්තර කරද්දී ඒකට දේවල් දෙකකට වඩා වචන භාවිතා කළා තමයි ඔයා විශේෂණ පද භාවිතා කළා තමයි විස්තර කරන්නේ. ඒ අවස්ථාවක දෙකක් හෝ ඊට වැඩි දෙයක් විස්තර කරද්දී ක්‍රියාවක් ප්‍රකාශ කරද්දී සම්බන්ධක පදයක් විදිහට මේ go කියන පාටිකල් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකේ භාවිතය කොහොමද කියලා ලෙසන් එකේ තියෙන උදාහරණ වලින්. මෙතන උදාහරණයක් තියෙනවා දෙබසක්. ඉතින් අපි බලමු මේ දෙබස කොහොමද කියලා. Angela she ibon hyugae bohal koeyo Angela she කියලා කියන්නේ අංජලා සිෂි අපි භාවිතා කරනවානේ මහත්මිය කියන අදහසින් ගෞරවයෙන් කතා කරන්න. එතකොට අංජලා she. ඉබොන් හියුගායේ ඉබොන් කියන්නේ මේ හියුගා කියන්නේ නිවාඩුව. මේ නිවාඩුවේදී ඒ භාවිතා කරලා තියෙනවා දී කියන අදහස දෙන්න කියන්නේ. මේ නිවාඩුවේදී ඔයා දන්නවනේ කාලය ගැන ප්‍රකාශ කරද්දී අපි ඒ කියන පාටිකල් එක දානවා. කලින් ලෙසන් වලදී කියලා දීලා තියෙනවා මම හිතනවා මතක ඇති කියලා. ඉතින් මෙතනදි කියන්නේ ඉබොන් හියුගායේ මොහල් කොයෝ මොනවද කරන්න ඉන්නේ කියලා ප්ලෑන් එක ගැන තමයි අහන්නේ. ඒ නිසා තමයි අපි අනාගත කාලෙන් වාක්‍ය ප්‍රශ්නය අහලා ඉවර කරලා තියෙන්නේ. කොයෝ ඉගෙන ගත්තා. මේ ලෙසන් එකේම භාවිතා කරන්නේ අනාගතයට කියලා ඔයා දන්නවා. එතකොට මේ ප්‍රශ්නයෙන් අහන්නේ අනාගතයේදී ඔයා කරන දෙයක් ගැන. අද කරන දෙයක් ගැන නෙමෙයි අනාගතයේදී මේ එන නිවාඩුවේදී කරන දේවල් ගැන තමයි මේ දෙබසේ මේ වාක්‍යයෙන් අහන්නේ. එතකොට අංජලා කියනවා බලන්න එයාගේ රූප සටහනේ යාට කරන්න නිවාඩුවේදී වැඩ ගොඩක් තියෙනවා. දෙකක් තියෙනවා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවකදී මේ go කියන පාටිකල් එක භාවිතා කරනවා. බලමු යාගේ වාක්‍ය කොහොමද කියලා. මෙතන දෙකක් තියෙනවානේ ක්‍රියාවන්. එකක් තමයි කඳු නගිනවා. අනික කැම්පින් කරනවා. එතකොට කඳු නගින්න මොකද්ද කියන්නේ? කඳු නගිද්දි කියනවා තන්සානල් හදා කියලා. කලින් වචනේ ඉගෙන ගත්තා. කැම්පින් කරනකොට මොකද්ද කියන්නේ? කැම්පින්ගල් හදා. එතකොට මේ දෙකම එක වාක්‍යයකට ඇතුළත් කරද්දී අපි එකතු කරනවා go particle එක සම්බන්ධක පදයක් විදිහට. එතකොට ඔයා මුලින් කියන දෙයට, ඒ කියන්නේ ක්‍රියාවට තමයි අපි go කියන particle එක එකතු කරන්නේ. අවසානයේදී වාක්‍ය ඉවර කරන්න ඒ අදාළ කාලය වර්තමානද අනාගතද අතීතද ඒ කාලය එකතු කරලා අපි සාමාන්‍ය වාක්‍යයක් විදිහට වාක්‍ය ඉවර කරනවා. ඉතින් අපි බලමු කොහොමද මේක භාවිත වෙන්නේ කියලා. අංජලා කියනවා සනේසෝ තන්සන්දෝ හගෝ කෙම්පින්දෝ හල්කෝයෝ. සනේසෝ සන් කියලා කියන්නේ කන්දට. එතකොට සනේසෝ ඒසෝ භාවිතා කරලා තියෙනවා ස්ථානයේදී. යම් කිසි තැනක දෙයක් කරනවා නම් අපි ඒසෝ භාවිතා කරන්නේ. එතකොට කන්දට ගිහිලා මොකද කරන්නේ? කඳු නගිනවා. හයිකින් කරනවා. තන්සන්දෝ හගෝ. කඳු නගිනවට කියනවා තන්සානල් හදා. කැම්පින්දෝ හල්කොයෝ කැම්පිනුත් කරනවා. එතකොට අවසාන ක්‍රියාවේ අය කැම්පින් කරන එකනේ. එතකොට එයා අවසානයේට ඉවර කරලා තියෙනවා එල්කොයෝ අනාගත කාලයෙන් වාක්‍ය ඉවර කරලා තියෙනවා. කැම්පිනුත් කරන්න ඉන්නේ කියන තේරුම දෙන්න. මෙතන විශේෂිත අවස්ථා දෙකක් තියෙනවා ඔයා දැනගන්න ඕන. පළවෙනි දේ තමයි ඔයා පළවෙනියටම ප්‍රකාශ කරන ඒ ක්‍රියාපද අපි go එකතු කරන්නේ ක්‍රියාවන් දෙකක් හෝ දෙකකට වඩා වැඩියම ප්‍රකාශ කරද්දී එතකොට ඔයා ප්‍රකාශ කරන පළවෙනි ක්‍රියාවට තමයි අපි මේ go කියන පාටිකල් එක එකතු කරන්නේ. මෙතන මෙයා මුලින් කරන්නේ මොකද්ද? කඳු නගින එක. එතකොට මෙතනදී තන්සානල් හදා කියන ක්‍රියාවේ දායන්න ඉවත් වෙලා මේ go කියන පාටිකල් එක එකතු වෙනවා. එතකොට මෙතන තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි පළවෙනි විශේෂත්වය. දෙවෙනි විශේෂත්වය තමයි මේ ල් කියන පාටිකල් එක දෝ බවට පරිවර්තනය වෙනවා. එතකොට ඒක තමයි දෙවෙනි විශේෂත්වය. තුන්වෙනි විශේෂත්වය තමයි ඔයා දෙවෙනිවට කරන අන්තිමට කරන ක්‍රියාව අනාගත කාලයෙන් තියෙන එක. මොකද මෙතන ප්‍රශ්නය අහලා තියෙන්නේ අනාගත කාලයෙන්. එතකොට කොහොමද වාක්‍ය හැදෙන්නේ? සනේසෝ තන්සානල් හදා කියන එකේ ල් දෝබාට පරිවර්තනය වෙලා හදා කියන එකේ දායන්න ඉවත් වෙලා ගෝ එකතු වෙනවා. එතකොට සනේස තන්සාන්දෝ හගෝ කැම්පින්දෝ හල්කොයෝ. එතකොට ල් අනිවාර්යයෙන්ම දෝබාට පරිවර්තනය වෙනවා. මෙතන අවසාන ක්‍රියාව නිසා ල් කොයෝ භාවිතා වෙලා වාක්‍ය හල් කොයෝ කියලා ඉවර වෙලා තියෙනවා.
ඉතින් මම ආයෙම කියන්න මෙතන මෙයා කරන්නේ කඳු නගින එකයි කැම්පින් කරන එකයි. එතකොට මෙයා මුලින්ම ප්‍රකාශ කරන දේ තියෙනවානේ මෙයා මුලින්ම මෙතනදී ප්‍රකාශ කරන්නේ කඳු නගිනවා කියලා. එතකොට එයා කඳු නගිනවා කියලා කියනවා. ඒකට තමයි අපි මුලින්ම ප්‍රකාශ කරන එකට තමයි සම්බන්ධක පදය එකතු කරන්නේ. උදාහරණයක් විදිහට සහ කියන අදහස වගේ හිතන්න. එතකොට අපි මුලින් සහ කියලා ඊට පස්සේ ඉතුරු වාක්‍යයේ ඉතුරු ටික එකතු කරන්නේ. මෙතනදී මෙයා කඳු නගිනවා. මෙතන තේරුම තමයි මම කඳුත් නගලා කැම්පිනුත් කරනවා කියන අදහස. එතකොට පළවෙනි දේ තමයි ඔයා දැනගන්න ඕන. පළවෙනියටම කියන ක්‍රියාපදයට තමයි go particle එක එකතු වෙන්නේ. ඒ වගේම earlier particle එක do බවට පරිවර්තනය වෙනවා. අවසාන ක්‍රියාව අනාගත කාලයෙන් හෝ ඒ අදාළ වාක්‍යයේ කාලයට අනුව වාක්‍ය අවසන් කරන්න ඕන. ඒ ටික තමයි ඔයා මෙතනදී මතක තියාගන්න ඕන. ඉතින් අපි බලමු ඉස්සරහා උදාහරණ වලින්. ඒ විදිහට තමයි වාක්‍ය හැදෙන්නේ. අපි යමු දෙවෙනි උදාහරණයට. මෙතන අහනවා චුමාරේ පොතොම් බෝහේයෝ. චුමාල් කියන්නේ සතියග. පොතොම් සාමාන්‍යයෙන් බෝහේයෝ මොකද කරන්න කියලා අහනවා. එතකොට මෙයා එක්කෙනෙක් කියනවා මම චොනන් ජන්දෝ පොගෝ උන්දොන්දෝ හේයෝ. මම shopping කරන එක අපි බඩු බලන්න shopping කරන්න යනවට කියනවානේ. සහ ක්‍රීඩාත් කරනවා කියන අදහස තමයි කියන්න ඕනේ. එතකොට එයා වැඩ දෙකක් කරනවා. ඒ වැඩ දෙක තමයි ජංගල් පොදා උන්දොංගල් හදා. එතකොට මෙතනදී එක වාක්‍යයකට සම්බන්ධ කරන්න අපි go particle එක භාවිතා කරනවා. එතනදී ඔයා දැනගන්න ඕනේ කියන පළවෙනි ක්‍රියාවට තමයි go particle එක භාවිතා වෙන්නේ. ඒ වගේම මෙතන තියෙන රල් දෝ බවට පරිවර්තනය වෙනවා. එතකොට මෙතන අහලා තියෙන ක්‍රියාවෙන් ප්‍රශ්න අහන කාලයෙන් වර්තමාන හෝ අනාගත හෝ ඒ කාලයෙන් වාක්‍ය ඉවර කරන්න ඕන. එතකොට අපි බලමු මෙතන කොහොමද ඒ ටික ඇප්ලයි වෙන්නේ කියලා. චොනන් ජංගල් පොදා කියන එකේ දෝ බවට පරිවර්තනය වෙලා තියෙනවා. රල් දෝ බවට පරිවර්තනය වෙනවා කියලා මම කියවනේ මේ වාක්‍යෙද. එතකොට ජංදෝ පොගෝ දායන් ඉවත් වෙලා go එකතු වෙලා ජංදෝ පොගෝ උන්දොන්දෝ හේයෝ. උන්දොන්දෝ හේයෝ. එතකොට මෙතනදී අර රීති තුන මතකනේ. රීති නෙමෙයි. ඔයාලට මතක තියාගන්න මම කියන්නේ. දේවල් තුනක් තියෙනවානේ. රල් දෝ බවට පරිවර්තනය වෙලා තියෙනවා. පළවෙනි එක හරි. දෙවෙනි එක පළවෙනි යට ප්‍රකාශ කරන එකට තමයි go එකතු වෙන්නේ. එතකොට හරි මෙතන ජන්දෝ පොගෝ වෙලා තියෙනවා. අන්තිම ක්‍රියාපදේ අදාළ කාලයට අනුව වාක්‍ය ඉවර කරන්න භාවිතා කරන. එතකොට මෙතන මෝහේයෝ කියලා වර්තමානයෙන් අහලා තියෙන්නේ. ඔයා සාමාන්‍යයෙන් සතියේ අග මොකද කරන්න කියලා අහන. එතකොට මෙයා කියනවා මම shopping කරන්න ගිහිල්ලා ක්‍රීඩාත් කරනවා කියලා. අන්නේ අදහස තමයි මේ වාක්‍යයේ තියෙන්නේ. එතකොට go කියන particle එක එකතු කරනවා දෙකක් හෝ ඊට වැඩි යමක් ප්‍රකාශ කරද්දී සම්බන්ධක පදයක් විදියට. අපි යමු ඊළඟ උදාහරණයට. හංගුගෝ කොම්බුණන් ඔත්තේයෝ කොරියානු භාෂාව ස්ටඩි කරන එක ඉගෙන ගන්න එක පාඩම් කරන එක ඔත්තේයෝ කොහොමද කියලා අහනවා. එතකොට මෙයා ඒක විස්තර කරනවා. හංගුගෝ කොම්බුණන් සිබ්ගෝ චෙමිස්සම්නිදා. කොරියානු භාෂාව ඉගෙන ගන්න එක ලේසි ඒ වගේම විනෝදජනකයි කියලා කියනවා. එතකොට මෙතන සිප්තා කියලා කියන්නේ ලේසි කියන එකට චෙමිස්සයෝ චෙමිත්තා කියලා කියන්නේ විනෝදජනකයි කියන එක. එතකොට මෙතනදී හම්බුගෝ කොම්බුණන් කොරියානු භාෂාව ඉගෙන ගැනීම ලේසි සහ විනෝදජනකයි. එතකොට මෙතනදී විශේෂණ පද තමයි භාවිතා වෙලා තියෙන්නේ. මම කිව්වනේ විශේෂණ සහ ක්‍රියාපද වලට තමයි මේක භාවිතා වෙන්නේ. දැන් මේ පළවෙනි අවස්ථාවේ සහ දෙවෙනි අවස්ථාවේ ක්‍රියාපද වලට භාවිතා වුණේ. මේ තුන්වෙනි අවස්ථාවේ විශේෂණ පද භාවිතා කරලා කියලා තියෙනවා. විශේෂණ පද වලට ඇප්ලයි වෙද්දී හරිම ලේසි. පළවෙනි විශේෂණ පදයට ඔයාලට go particle එක දාලා වාක්‍ය ප්‍රකාශ කරන්න තියෙනවා. ඉතින් මම හිතනවා මේක වැටහෙන්නේ නැති කියලා. මොනවා හරි නොතේරෙන දෙයක් තිබුණොත් කමෙන්ට් එකක් දාන්න. අපි යමු මෙතන තියෙන ඇක්ටිවිටි එකට. හියුගාතේ මොහල් කොයයෝ යාගිහේ පොසයෝ. හියුගාතේ නිවාඩුවේදී බෝහල් කොයයෝ මොනවද කරන්න ඉන්නේ? ප්ලෑන් එකක් ගැන අහන්න. යාගිහේ පොසයෝ කතා කරන්නලු ඒ සම්බන්ධව. අපි බලමු. හියුගාතේ මොහල් කොයයෝ නිවාඩුවේදී මොකද කරන්නේ? එතකොට මෙයා කරන වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි චිබේසෝ නචමල් චදා ටෙලිවිෂනල් පොදා.
දවල් වෙනකන් නිදා ගන්න එකයි ටීවී බලන එකයි. එයාට වැඩ දෙකක් තියෙනවා නිවාඩුවේදී කරන්න. එතකොට මම කිව්වා කොහොමද මේක වෙන්නේ? පළවෙනි එක තමයි එල්රල් දෝබාට පරිවර්තනය වෙනවා. දෙවෙනි එක තමයි පළවෙනි ක්‍රියාපදයට go කියන පාටිකල් එක එකතු වෙනවා. තුන්වෙනි එක තමයි අවසාන ක්‍රියාව අදාළ කාලයට අනුව තියන්න ඕනේ. මෙතන නම් හල්කොයෝ කියලා අනාගතයෙන් අහලා තියෙන. එතකොට ඔයා වාක්‍ය ඉවර කරන්නත් ඕනේ අනාගතයෙන්. එතකොට අපි මේ අවස්ථා තුනම එකතු කරලා බලමු වාක්‍ය කොහොමද හැදෙන්නේ කියලා. 저는 낮잠도 자고 텔레비전도 볼 거예요. බලමු මේ රීති තුනම වෙලාද කියලා. නච්චමල් චදා කියන එකේ දෝ බවට පරිවර්තනය වෙලා තියෙන. එතකොට නච්චම්දෝ චාගෝ චදා කියන එකේ දායන් ඉවත් වෙලා ගෝ එකතු වෙලා තියෙන. එතකොට චාගෝ වෙලා තියෙනවා. දෙවෙනි එකත් හරි, පළවෙනි එකත් හරි, දෙවෙනි එකත් හරි. ඊට පස්සේ ටෙලිවිෂනල් පොදා කියන එක අනාගතයෙන් කාලෙන් තියන්න ඕනේ. එතකොට ටෙලිවිෂන්දෝ පුල්කොයෝ කියලා තියෙනවා. එතකොට මේ අවස්ථා තුනම හරි. එතකොට කොහොමද වාක්‍ය හැදෙන්නේ? 저는 낮잠도 자고 텔레비전도 볼 거예요. ඒ විදිහට තමයි වාක්‍ය හැදෙන්නේ. 저는 낮잠도 자고 텔레비전도 볼 거예요. ඉතින් අපි යමු ඊළඟ අවස්ථා ටිකට. මෙයා කරනවා කොන්වනේසෝ සජිනල් චික්තා. ඒ වගේම කොත්කුක්යොන්ල් හදා. මෙයා වැඩ දෙකක් කරනවා මොනවද? කොන්වන් එකට ගිහිල්ලා උද්‍යානයට ගිහිල්ලා සජිනල් චික්තා කියන්නේ ෆොටෝ ගන්නවා. කොත්කුගොන්ල් හදා කියන්නේ මල් බලන එකට. එතකොට කොහොමද මේ වාක්‍ය අපි හදන්නේ ගෝ භාවිතා කරලා? කොහොමද ප්‍රශ්නය අහන්නේ? යාළුවෙක් අහනවා හියුගාතේ බොහල් කොයේයෝ. එතකොට ඔයා උත්තර දෙනවා කොන්වනේසෝ සජින්දෝ චිග්ගෝ කුත්කුග්යොන්ල් හල් කොයේයෝ. කොහොමද කියන්නේ? කොන්වනේසෝ සජින්දෝ චිග්ගෝ ෆොටෝ අරගෙන කුත්කුග්යොන්දෝ හල් කොයේයෝ මල් බලන්නත් යනවා. මෙතන දෝ බවට පරිවර්තනය වෙනවා. ඒක මතක තියාගන්න. පළවෙනියටම කරන්නේ දෝ බවට පරිවර්තනය කරගන්නවා. මෙතන දායන් ඉවත් වෙලා ඊට පස්සේ ගෝ එකතු කරගන්නවා. ඒ වගේම මෙතන අනාගත කාලයෙන් වාක්‍ය ඉවර කරනවා. කොහොමද එතකොට වාක්‍ය එන්නේ? මම වාක්‍ය මෙතන දාන්න. කොන්වනේසෝ සජින්දෝ චිග්ගෝ කොත්කුග්යොන්දෝ හල් කොයේයෝ. ඒ විදිහට තමයි වාක්‍ය හැදෙන්නේ. අපි බලමු දෙවෙනි එක මෙහා කරන වැඩ මොනවද? උන්දොන්ගල් හදා හංගු ගෝරල් යොල්චිමි කොම්බු හදා. ඔයාලා වගේ තමයි. ඉතින් අපි බලමු කොහොමද වාක්‍ය හැදෙන්නේ කියලා. 저는 운동도 하고 한국어도 열심히 공부할 거예요. ඒ විදිහට තමයි වාක්‍ය හැදෙන්නේ. තුන්වෙනි එක තියෙනවා පුමෝනිමල් මන්නාදා කොයන් 음식을 먹다. එතකොට කොහොමද වාක්‍ය හැදෙන්නේ? 저는 부모님도 만나고 고향 음식도 먹을 거예요. ඒ විදිහට තමයි වාක්‍ය හැදෙන්නේ. අනාගත කාලයෙන් ඒකට හේතුව තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. අනාගත කාලයේ වීම. පොඩ්ඩක් ටිකක් විතර පැටලි සහගතයි. නමුත් ලේසි ග්‍රැමර් ලෙසන් එකක්. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් අපි බලමු මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. යොරබුනන් හියුගාතේ බෝහල් කොයේයෝ තුකජි ඉසන් යාගේ පොසෙයෝ. ඔයාලා නිවාඩුවේදී මොකද කරන්න කියලා කියන්නේ. ඉතින් ඔයාලා මොනනම් නිවාඩුවේදී කරනවා ඔයාලට කියන්න පුළුවන් චෝනන් ඔයා මොනවද කරන්නේ? එහා හිතන්න. මුහුදට යනවා. මුහුදට ගිහිල්ලා ස්විමින් කරනවා සහ මාළු අල්ලනවා. එතකොට ඔයා කොහොමද කියන්නේ? චෝනන් පදායේසෝ සුයොන්දෝ හාගෝ කොහොමද මාළු අල්ලනවාට කියන්නේ? නක්ෂිදෝ හල්කොයේයෝ. මාළු අල්ලනවාට කියනවා නක්ෂිරල් හදා කියලා. එතකොට නක්ෂිදෝ හල්කොයේයෝ කියලා ඔයාට කියන්න පුළුවන්. ඒ විදිහට ඔයා කලින් ලෙසන් ස්ලයිඩ් එකේ ඔයා වචන ඉගෙන ගත්තානේ මේ තැන්වල මේ දේවල් කරනවා කියලා. එතන තියෙන දේවල් දෙකක් සම්බන්ධ කරලා ගෝ භාවිතා කරලා වාක්‍යයක් කමෙන්ට් එකට දාගෙන යන්න. ඉතින් අපි යමු එහෙනම් listening activity එකට. හරි. අපි දෙපාරක් මේ ඔඩියෝ එකට සවන් දීලා මේ ඩයලොග් එක පැහැදිලි කරන්න පටන් ගමු. මුලින්ම අපි ඔඩියෝ එකට සවන් දීලා එමු. ඉතින් මම ඔඩියෝ එක ප්ලේ කරන්නම්. 12과
이번 휴가에 뭐 할 거예요? 말하기 1. 고천 씨와 라흐만 씨가 휴가 계획을 이야기해요. 다음과 같이 이야기해 보세요. 이번 휴가에 뭐 할 거예요? 부산에 여행을 갈 거예요. 그래요? 거기에서 뭐 할 거예요? 바다에서 수영도 하고 사진도 찍을 거예요. හරි මම තව පාරක් ප්ලේ කරන්නම් හොඳට ඇහුම්කන් දෙන්න. 12과 이번 휴가에 뭐 할 거예요? 말하기 1. 고천 씨와 라흐만 씨가 휴가 계획을 이야기해요. 다음과 같이 이야기해 보세요. 이번 휴가에 뭐 할 거예요? 부산에 여행을 갈 거예요. 그래요? 거기에서 뭐 할 거예요? 바다에서 수영도 하고 사진도 찍을 거예요. හරි අපි පැහැදිලි කරගමු මේ දෙබස මොකක්ද කියලා. මේක හරිම පහසු දෙබසක්. ඉතින් අපි බලමු කොහොමද අපි ඉගෙන ගත්ත දේවල් මේ දෙබසට ඇප්ලයි වෙලා තියෙන්නේ කියලා. ඉබොන් හියුගායේ බෝහල් කොයේයෝ. ඉබොන් හියුගායේ බෝහල් කොයේයෝ කියන වාක්‍ය දැන් ආ ගොඩ පාරක් මේ පාඩම් පුරාවටම ඇහුවා. මොකද්ද මේකේ තේරුම? මේ නිමාඩුවේදී මොනවද කරන්න ඉන්නේ කියලා තමයි අහන්නේ. එතකොට අනිත් කෙනා කියනවා බුසානේ යොහෙඟ කල්කොයේයෝ. බුසාන් එයා ට්‍රිප් එකක් යනවා කියලා කියනවා. බුසානේ යොහෙඟ කල්කොයේයෝ. බලන්න මෙතන භාවිතා වෙලා තියෙන්නේ අනාගත කාලය. ඒ වගේම මෙතන වාක්‍ය ඉවර කරලා තියෙන්නේ උත්තරය අනාගත කාලයෙන්. ඒ විදිහට තමයි වාක්‍ය සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඉබොන් හියුගායේ මේ නිවාඩුවේදී බෝහල් කොයේයෝ මොනවද කරන්න ඉන්නේ? ප්ලෑන් එකක් ගැන තමයි අහන්නේ. ඒකයි අනාගත කාලයේ භාවිතා වෙලා තියෙන්නේ. එතකොට උත්තර දෙන කෙනා කියනවා බුසානේ යොහෙඟ කල්කොයේයෝ. මම බුසාන් වලට ට්‍රිප් එකක් යනවා කියලා කියනවා. ඊට පස්සේ අහනවා කරේයෝ කොගියේසෝ බෝහල් කොයේයෝ ආහෙමද? ඒ ගිහලා මොනවද කරන්නේ කියලා තමයි අහන්නේ. එයා ඒත් අනාගතය ගැන තමයි අහන්නේ. ට්‍රිප් එක ගිහිල්ලා මොකද කරන්නේ කියලා. එතකොට මෙයාට කරන්න වැඩ ඕන දෙකක් තියෙනවා. ඒ අවස්ථාවේදී අපි භාවිතා කරනවා මොහොතකට කලින් ඉගෙන ගත්ත go particle එක. එතකොට උත්තරේ දෙනවා පදායසෝ සුයොන්දෝ හාගෝ සජින්දෝ චිගල් කොයේයෝ. මම මුහුදේ නාන්න ගිහිල්ලා ෆොටෝත් ගන්නවා කියලා තමයි එතන අදහස් කරන්නේ. අපි බලමු අපි ඉගෙන ගත්ත go particle එක ඉගෙන ගන්නදී මම ස්ටෙප් 3ක් කියලා දුන්නා නේ. තුනම ඇප්ලයි වෙලාද කියලා අපි බලමු. මුල්ම ස්ටෙප් එක තමයි මම කිව්වේ මෙතන ක්‍රියාවන් දෙක තියෙනවා. පදායසෝ සුයොන්ගල් හදා සජිනල් චික්දා. මම කිව්ව පළවෙනියට මොකද්ද වෙන්නේ? ල් කියන පාටිකල්ස් දෝ බවට පරිවර්තනය වෙන්න ඕනේ. ක්‍රියාවන් දෙකේම. එතකොට මෙතන බලමු. සුයොන්ගල් හදා කියන එකේ ල් ඉවත් වෙලා දෝ බවට පරිවර්තනය වෙලා තියෙනවා. සජිනල් චික්දා කියන එකේ ල් ඉවත් වෙලා දෝ බවට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට පළවෙනි ස්ටෙප් එක හරි. දෙවෙනි ස්ටෙප් එක මම කිව්වා පළවෙනි ක්‍රියාවට තමයි අපි ප්‍රකාශ කරන පළවෙනි ක්‍රියාවට තමයි අපි සම්බන්ධක පදේ එකතු කරන්නේ. එතකොට මෙතන පළවෙනි ක්‍රියාව සුයොන්ගල් හදානේ. එතකොට සුයොන්ගල් හදා කියන වචනේ දායන් ඉවත් වෙලා තමයි ගෝ කියන පාටිකල් එක එකතු වෙන්න ඕන. බලමු අපි එහෙම වෙලාද කියලා. පදායේසෝ සුයොන්දෝ හගෝ. හරි. හදා කියන වචනේ දායන් ඉවත් වෙලා ගෝ කියන පාටිකල් එක එකතු වෙලා තියෙනවා. ඔන්න ඒකත් හරි. තුන්වෙනියට මම කිව්වා මොකද්ද? අවසානයේ ප්‍රකාශ කරන ක්‍රියාවට හෝ විශේෂණ පදයට අපි කාලය එකතු කරනවා. ඒ කියන්නේ ප්‍රශ්නය අහන අනාගතයෙන් නම් අපි අනාගත කාලය එකතු කරන්නේ. වර්තමානයේ නම් වර්තමානයේ. මෙතනදී ප්‍රශ්නේ අහලා තියෙන මොන කාලෙන්ද? අනාගත කාලෙන්. හල්කොයෝ කියලානේ අහලා තියෙන්නේ. එතකොට මෙතන වාක්‍ය ඉවර වෙලා තියෙන්න ඕනේ ෆොටෝ ගන්නවා කියලානේ තියෙන්නේ. එතකොට ෆොටෝ ගන්නකොට අපි කියනවා සජිනල් චික්දා. සජිනල් චික්දා කියලා තියෙනවා. ඒක ඉවර වෙන්න ඕනේ සජින්දෝ චිගල් කොයේයෝ කියලා. ඒ විදිහට ඉවර වෙලා තියෙනවා. එතකොට ස්ටෙප් 3 හරි. මේක හරිම ලේසි දෙබසක්. මං හිතනවා ආඩ එක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් අපි යමු දෙවෙනියට තියෙන
ඔප්ෂන් එකට. ඔන්න මම කියනවා දෙපස හොඳට හුම්කන් දෙන්න. 이번 휴가에 뭐 할 거예요? 강원도에 갈 거예요. 그래요? 거기에서 뭐 할 거예요? 등산도 하고 캠핑장에서 캠핑도 할 거예요. ඒ විදිහට තමයි උත්තරේ වෙන්නේ. අපි ආපහු බලමු. 이번 휴가에 뭐 할 거예요? 강원도에 갈 거예요. 그래요? 거기에서 뭐 할 거예요? ඕනනම් ඔයාලට මෙතන කියන්න පුළුවන් 강원도에서 කියලා. අපි ඒ විදිහට කියමු. මෙතන පදායසෝ කියලා තියෙනවානේ. අපි එහෙනම් ඒ විදිහට කියමු. 강원도에서 등산도 하고 캠핑장에서 캠핑도 할 거예요. ඒ විදිහට තමයි පිළිතුර එන්නේ. එතකොට මොකද්ද මේකේ තේරුම වෙන්නේ? ඔයා මේ නිවාඩුවේදී කොහෙද යන්නේ කියලා අහනවා. එතකොට කියනවා 강원도에 갈 거예요. මම 강원도 යනවා. 그래요? 거기에서 뭐 할 거예요? එහෙමද? එහෙ ගිහලා මොකද කරන්නේ කියලා අහනවා. එතකොට කියනවා 등산도 하고 캠핑장에서 캠핑도 할 거예요. මම කඳුත් නැගලා කැම්පින් කරන ප්ලේස් තියෙනවානේ. ඒ වගේ කැම්පිනුත් කරනවා කියලා තමයි කියන්නේ. මම හිතනවා දැන් මේ දෙපස වල පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි ඉක්මනට යමු අපේ listening activity එකට. මෙතන ප්‍රශ්නයක් තියෙනවා යොරබුනන් හියුගායේ බෝහල් කොයෝ ඕදියේ කල් කොයෝ. ඉතින් ඔයාට ඔයා නිවාඩුවට යන්නේ කොහෙද කරන්නේ මොනවද කියලා මේ විදිහට දෙපසේ දේවල් භාවිතා කරලා ඔයාට වාක්‍ය හදන්න පුළුවන්. ඉතින් අපි යමු මුලින්ම ඉක්මනින්ම listening activity එකට. මම audio එක play කරන්නම්. හොඳට සවන් දීලා අපි යමු ඊට පස්සේ ප්‍රශ්න වලට. 듣기. 제이슨 씨와 라민 씨가 이야기해요. 잘 듣고 답해보세요. 라민 씨, 방학에 뭐 할 거예요? 친구하고 한국어 말하기 연습을 할 거예요. 제이슨 씨는요? 저는 한국 요리도 배우고 운동도 할 거예요. 그래요? 재미있겠어요. 제이슨 씨, 방학 잘 보내세요. 라민 씨도 방학 잘 보내세요. මම අපහුත් audio එක play කරන්නම්. නැවත පාරක් හොඳට සවන් දෙන්න. 듣기. 제이슨 씨와 라민 씨가 이야기해요. 잘 듣고 답해보세요. 라민 씨, 방학에 뭐 할 거예요? 친구하고 한국어 말하기 연습을 할 거예요. 제이슨 씨는요? 저는 한국 요리도 배우고 운동도 할 거예요. 그래요? 재미있겠어요. 제이슨 씨, 방학 잘 보내세요. 라민 씨도 방학 잘 보내세요. හරි. හොඳට ඇහුම්කන් දුන්නානේ. ඉතින් අපි බලමු මේ ප්‍රශ්න වලට පිළිතුරු මොනවද කියලා. මේ දෙන්න කතා වෙන්නේ වැකේෂන් එකක් ගැන. වැකේෂන් එකේදී කරන දේවල් ගැන. ඉතින් ළමින් කියනවා එයා යාළුවත් එක්ක කොරියානු භාෂාවේ කතා කරන විදිය හොඳට ප්‍රැක්ටිස් වෙනවා කියලා. ඊට පස්සේ එයා අහනවා රමින් අහනවා ජේසන්ගෙන් ඔයා මොකද වැකේෂන් එකේදී කරන්නේ කියලා. එයා කියනවා කොරියානු ආහාර පිසින විදිහ ඉගෙනගෙන ක්‍රීඩා කරනවා කියලා. ওই විදිහට තමයි දෙබස යන්නේ. ඉතින් අන්තිමට ඉවර කරනවා හොඳට වැකේෂන් එක ගත කරන්න කියලා. ඉතින් මම හිතනවා ඔයාට දෙබස පැහැදිලි වෙන්න ඇති කියලා. ඔයාට මේකේ ඔඩියෝ එකේ ස්ක්‍රිප්ට් එක ඔයාට මොනවා හරි මේක තේරෙන්නේ නැත්නම් ඔයාගේ මේ පොතේ අග තියෙන ඔඩියෝ ස්ක්‍රිප්ට් එක ඒක චෙක් කරන්න පුළුවන් පාඩමට අදාළව. ඒකේ තියෙනවා අකුරෙන් කොහොමද මේ ස්ක්‍රිප්ට් එක මොකක්ද කියලා. එතකොට ඔයාට පුළුවන් ඒක බලන්න. ඉතින් ඕක තමයි තේරුම. මොකද්ද වැකේෂන් එකේදී කරන්න කියලා අහනවා. රමින් කියනවා යා කොරියානු භාෂාවේ යාළුවොත් එක්ක ප්‍රැක්ටිස් වෙනවා කියලා කතා කරන විදිහ. ඊට පස්සේ රමින් අහනවා ජේසන්ගෙන් මොකද කරන්න කියලා. එයා හංගුක් යෝරි කියන්නේ කොරියානු කෑම පිසෙන විදිහ සහ උන්දොන් කරනවා කියලා තමයි, ඒ කියන්නේ ක්‍රීඩා කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාට මේවා
දැන් හොඳට සමන් දීලා එක තේරෙන්න ඕනේ. මොකද ඒ ඔක්කොම වචන ඔක්කොම ග්‍රැමර් මේ ලෙසන් පුරාවටම ඔයා ඉගෙන ගත්ත දේවල්. ඒ නිසා මම ඒක වැඩිදුර පැහැදිලි කරන්න යන්නේ නැහැ. නමුත් අමාරු කෙනෙක් ඉන්නවා නම් ඔයාට ඔඩියෝ ස්ක්‍රිප්ට් එක පාඩමේ අන්තිමටම ගියොත් ඔක්කොම පාඩම් 18ේම අවසානයේට ගියොත් ඔඩියෝ ස්ක්‍රිප්ට් එක තියෙනවා. ඔයාට එතනින් ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකේ මොනවද උත්තර කියලා. ළමින්ෂියේ 5ක් කෙවෙගියේයෝ මජමෙයොන් ඕ ත්‍රිලිමෙයොන් එක්ස් හසයෝ. ඒ කියන්නේ ළමින්ෂි ළමින්ගේ 5ක් කියලා කියන්නේ වැකේෂන් එක. කෙවෙගියේයෝ කෙවෙක් කියලා කියන්නේ ප්ලෑන් එකට. එතකොට ළමින්ගේ ප්ලෑන් එක මොකක්ද කියලා තමයි අහන්නේ. මෙතන ඔප්ෂන් දෙකක් තියෙනවා. හරිනම් ඕ බැරිදි නම් එක්ස් දාන්න තියෙනවා. ඉතින් අපි බලමු. පළවෙනි එක තමයි හංගුගෝ මරගිරල් යොන්සපේයෝ. හරි නේද? මොකද කියන්නේ? ළමින් මුලින්ම කියනවා යාට යාළුවොත් එක්ක කොරියානු භාෂාව කතා කරන විදිහට ප්‍රැක්ටිස් වෙනවා කියලා. වැකේෂන් එකේදී එතකොට එක හරි කොයන් චිංගුරල් මන්නායෝ. එහෙම කියනවාද ඒකේ? එහෙම කියන්නේ නැහැ. එතකොට ඒක වැරදි. ජේසන් ෂීනන් 5ගේ මොසල් පෙවල්කොයෝ ජේසන් මොනවද නිවාඩුවේදී ඉගෙන ගන්න කියලා අහනවා. හංගුක් මල් කියන්නේ කොරියානු භාෂාව, හංගුක් නොරේ කොරියානු ගීත, ඊට පස්සේ තියෙනවා හංගුක් යෝරි. මොනවද එයා කියන්නේ? කොරියානු කෑම පිසෙන විදිහ ඉගෙන ගන්නවා කියලා. ඉතින් එතකොට පිළිතුර මේක. හංගුක් චුම් කියලා කියන්නේ කොරියානු ඩාන්ස් නැටුම් කලාව. එතකොට මෙතන පිළිතුර වෙන්නේ ආ ඉගෙන ගන්නේ කොරියානු කෑම හදන විදිහ. එතකොට පිළිතුර වෙන්නේ මොකක්ද? මෙන්න මේක. හරි. එතකොට මෙතන මේක තමයි හරි. මේක වැරදි. මං හිතනවා දැන් මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. අවසාන වතාවට අපි තව එකපාරක් ඔඩියෝ එක අහලා බලමු. දැන් හිතනවා තේරුමත් එක්ක ඔයා මේක හිතලා බැලුවොත් ඔයාට මේකේ කියන වචන පැහැදිලි වෙයි කියලා. අපි එකපාරක් මේක අහලා ඊළඟ රීඩින් ප්‍රැක්ටිස් එකට යමු. 듣기. 제이슨 씨와 라민 씨가 이야기해요. 잘 듣고 답해보세요. 라민 씨, 방학에 뭐 할 거예요? 친구하고 한국어 말하기 연습을 할 거예요. 제이슨 씨는요? 저는 한국 요리도 배우고 운동도 할 거예요. 그래요? 재미있겠어요. 제이슨 씨, 방학 잘 보내세요. 라민 씨도 방학 잘 보내세요. හරි. දැන් තේරුමත් එක්ක අහද්දිවට හොඳට පැහැදිලි වුණා නේද? ඉතින් මේ විදියට හොඳට මේක අහලා ඔයාත් ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඉක්මනින්ම ඔයාගේ listening improve වෙනවා. ඉතින් අපි යමු reading activity එකට. හරි. මෙතන ඡේද දෙකක් තියෙනවා. ඉතින් මේ වගේ ඡේද තමයි ඔයාට exam එකේදීත් එන්නේ. exam paper එකටත් එනවා සාමාන්‍යයෙන් වාක්‍ය 4ක වගේ ඡේදයක් කියවලා නිවැරදි පිළිතුර තෝරන්න යම් අවස්ථාවලදී අන්තිමට වගේ paper එකේ තියෙන නිසා ඔයා ඉක්මනට paper එක කරන්න ඕනේ. මේ ඡේද කියවන්නත් ඔයාට වෙලාවක් යන නිසා ඒවට වෙලාව ඉතුරු කරගන්න. ඒ වගේම ඔයාගේ කතා කරන ටෙස්ට් එක ස්පීකින් ටෙස්ට් එකේදීත් මේ වගේම ඡේදයක් දෙනවා ඔයාට කියවන්න. කියවලා ඔයාට තේරුම් ගන්න ඕනේ ඒක. එතකොට ඔයාගෙන් ප්‍රශ්න අහනවා. ඒවට පිළිතුරු දෙන්න ඕනේ. මුලින්ම අහන්නේ ඡේදය ආශ්‍රිත ප්‍රශ්න. ඊට පස්සේ අහනවා ඒ ඡේදයේ ආශ්‍රයෙන් ඔයාට සම්බන්ධ කරලා ඔයාගෙන් ප්‍රශ්න අහනවා ඔයා ගැන ඒ ඡේදයට සම්බන්ධ කරලා. ඉතින් හොඳම දේ තමයි වැදගත්ම දේ ඒ හැම එකක්ම එන්නේ මේ පොත ආශ්‍රයෙන්. ඔයා මේ පොත හොඳට කියවලා ප්‍රැක්ටිස් වෙලා තේරුම් දැනගෙන ගියොත් ඔයාට එක්සෑම් එකේදී හරිම ලේසි. මොකද ඔයාට ස්පීකින් එකේදී එන්නේ මේ වගේ ඇක්ටිවිටි එක තියෙන මේ ලෙසන් එක කොහේ හරි තියෙන ඡේදයක්. එතකොට ඔයා කියවලා ප්‍රැක්ටිස් වෙලා ගියොත් ඔයාට එතනදී කියව ගන්නත් ලේසි. ඔයා තේරුමක් දන්නවා. ඔයාට කොන්ෆිඩන්ට්ව පිළිතුරු දෙන්නත් පුළුවන්. ඒ නිසා මේවා හොඳට කියවලා ප්‍රැක්ටිස් වෙලා යන්න. එතකොට ඔයාට එක්සෑම් එක හොඳට ෆේස් කරන්න ලකුණු ගන්න පුළුවන්. අපි එහෙනම් බලමු ඡේද දෙක. මුල්ම ඡේදයට යමු. මම මුලින්ම කියවන්නම්. 제 고향은 베트남 하노이입니다. 하노이에 부모님하고 오빠, 언니가 있습니다. 저는 다음 주에 하노이에 갈 겁니다. 그래서 부모님 선물을 샀습니다. 인삼차와 화장품을 샀습니다. 고향에서 친척들도 만나고 고향 친구들도 만날 겁니다.
පල්ලි හනෝයියේ කාගු ශිප්සම් නිදා. මොකද්ද මේකේ තේරුම? මෙයාගේ ගම ගැන තමයි කියන්නේ. ඉතින් අපි එකින් එක තේරුම් කරගමු මොනවද මේ වාක්‍ය කියලා. 제 고향은 베트남 하노이입니다. 제 고향은 මගේ ගම 베트남 වියට්නාමයේ 하노이입니다. 하노이 මගේ ගම වියට්නාමයේ 하노이 කියලා කියනවා. 하노이의 부모님하고 오빠 언니가 있습니다. 하노이 වල මගේ දෙමාපියෝ 부모님 කියන්නේ දෙමාපියෝනේ. 오빠 언니 අක්කා අයියා 있습니다. ඉන්නවා කියලා කියනවා. 저는 다음 주에 하노이에 갈 겁니다. 다음 주 කියලා කියන්නේ ලබන සතියේ එන සතියේ 하노이에 갈 겁니다. මම 하노이 යනවා කියලා කියනවා. 그래서 එම නිසා 부모님 선물을 샀습니다. දෙමාපියන්ට 선물 කියන්නේ තෑගි 샀습니다. මිලදී ගත්තා කියලා කියනවා. 인삼차와 화장품을 샀습니다. 인삼차 කියන්නේ ජින්සෙන් ටී එකට 화장품 කියලා කියන්නේ කොස්මෙටික්ස් රූපලාවන්‍ය ද්‍රව්‍ය 샀습니다. මිලදී ගත්තා. 고향에서 친척들도 만나고 고향 친구들도 만날 겁니다. 고향에서 친척들도 만나고 ජාතින් හමු වෙලා 고향 친구들 යාළුවෝ හමු වෙන්න ඉන්නේ කියලා කියනවා. පල්ලි හනෝයියේ කාගු ශිප්සම්නිදා. මම ඉක්මනින්ම හනෝයි වලට යන්න ආසාවෙන් ඉන්නවා ආසයි කියලා කියනවා. ඉතින් අපි බලමු ප්‍රශ්න මොනවද කියලා. 후엔씨는 베트남 가족에게 무엇을 줄 거예요? එයාගේ වියට්නාමයේ ඉන්න ෆැමිලි එකට 가족 කියන්නේ පවුලට 무엇을 줄 거예요? මොනවද දෙන්නේ කියලා අහනවා. ඉතින් මෙතන අපි බලමු. එතන කියනවා මොනවද දෙන්නේ? එයා සොම්මුල් ගත්ත කියලා කියනවානේ. තෑගි ගත්ත කියලා කියන. එතකොට මොකද්ද පිළිතුර? 인삼차와 화장품을 줄 거예요. මෙතන 줄 거예요 කියලා අපිට අගට දාන්න පුළුවන්. එතකොට ඔයා පිළිතුර එන්නේ මෙන්න මේ ටික. 인삼차와 화장품을 줄 거예요. මේකට එකතු කරන්න ඕනේ. 줄 거예요 කියලා වාක්‍ය අගට. 인삼차와 화장품을 줄 거예요. ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? 후엔치는 베트남 가족에게 무엇을 줄 거예요? එතකොට අපි පිළිතුරු දෙනවා. 인삼차와 화장품을 줄 거예요 කියලා. ඊට පස්සේ ප්‍රශ්නේ අහනවා. 후엔치는 휴가 때 하노이에서 무엇을 할 거예요? 후엔치는 휴가 때 නිවාඩුවේදී හනෝයි ගිහිලා ඉන්න කාලෙදී මොසල් හල්කෝයේ මොනවද කරන්න ඉන්නේ කියලා අහනවා. මෙයා මොකද කරන්නේ? ඔයාලට පිළිතුරු දෙන්න පුළුවන්. මෙතනදී හනෝයියේසෝ කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කෙලින්ම කියන්න පුළුවන්. 친척들도 만나고 고향 친구들도 만날 거예요. ඒ විදිහට පිළිතුරු දෙන්න පුළුවන් වාක්‍යයට. ඉතින් මොකද කරන්නේ? ෆැමිලි එකේ ඥාතීන් හම්බෙලා මිතුරනුත් හම්බෙනවා කියන තියන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් 후엔씨는 휴가 때 하노이에서 친척들도 만나고 고향 친구들도 만날 거예요. ඒ විදිහට පිළිතුරු දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු ඡේදයට. ඊළඟ ඡේදයට. 저는 작년에 한국에 왔습니다. 작년 කියලා කියන්නේ ගිය අවුරුද්දේ 한국에 왔습니다. කොරියාවට ආවා. 저는 작년에 한국에 왔습니다. 작년 නෙවෙයි 작년. 저는 작년에 한국에 왔습니다. ගිය අවුරුද්දේ මම කොරියාවට ආවා කියලා කියනවා. මෙතන විශේෂිත අවස්ථාවක් ඒ ප්‍රොනවුන්ස් වෙන. ඊට පස්සේ කියනවා 지금 안산에서 일합니다. මම දැන් අන්සාන් වල තමයි වැඩ කරන්නේ. 주말에는 한국어도 배웁니다. 주말 කියන්නේ සතියක, 한국어 කියන්නේ කොරියානු භාෂාව 배웁니다. ඉගෙන ගන්නවා. 다음 달에 제 고향 친구가 한국에 올 겁니다. 다음 달에 ලබන මාසෙදී 고향 친구 අපේ ගමේ යාළුවෙක් කියන්නේ රටේ යාළුවෙක් 한국에 올 겁니다. කොරියාවට එන්න ඉන්නේ. 저는 친구와 같이 여행도 하고 한국 음식도 먹을 겁니다. යාළුවාවට පස්සේ මොකද කරන්න මෙයාලා? එකට යෝහෙන් ට්‍රිප් යනවා. ඒ වගේම 한국 음식도 먹을 거예요. කොරියානු ආහාර එකට ගන්න ඉන්නේ කියලා කියනවා. පල්ලි චිංගුරල් මන්නාගු ශිප්සමිදා. ඉක්මනට යාළුවව හමු වෙන්න ආසයි කියලා එයා කියනවා. අපි යමු ප්‍රශ්න වලට. ප්‍රශ්නේ තමයි චම්සි
චම්සිද ශීනන් චුමාරේ බෝහේයෝ. එයා චුමාල් කියන්නේ සත්‍යයක මොකද කරන්න කියලා අහනවා. මෙතන කියනවා චුමාරේනන් හංගුගෝදෝ පෙවුම් නිදා. එතකොට මොකද කරන්නේ? ඉල්හේයෝ කියන්නේ වැඩ කරනවා. යොහෙන්ගල් කායෝ ට්‍රිප් එකක් යනවා. හංගුගෝරල් පෙවෝයෝ කොරියානු භාෂාව ඉගෙන ගන්නවා. හංගුක් චිංගුරල් මන්නායෝ කොරියානු මිතුරන් හම්බ වෙනවා. මොකද මෙයා කරන්නේ? චුමාරේනන් හංගුගෝදෝ පෙවුම් නිදා කියලා තියෙනවා. එතකොට මොකද්ද පිළිතුර? හංගුගෝරල් පෙවෝයෝ. ඊට පස්සේ අහනවා චම්සිද ශිනන් කොයන් චිංගු හගෝ හංගුගේසෝ මෝසල් හල්කොයෝ. චම්සිද කොයන් චිංගු ගමේ යාළුවා රටේ යාළුවා ආවට පස්සේ හංගුගේසෝ කොරියාවේ මොනවද කරන්න ඉන්නේ කියලා අහන. ඉතින් යා කියනවානේ චිංගුවා කච්චි යොහෙන්දෝ හගෝ හංගුක් ශික්දෝ මොගල් කොම්නිදා කියලා. එතකොට අපිට කියන්න පුළුවන් චම්සිද ශිනන් කොයන් චිංගු හගෝ හංගුගේසෝ යොහෙන්දෝ හගෝ හංගුක් ශික්දෝ මොගල් කොයයෝ කියලා. එහෙම නැත්නම් කෙටියෙන් ඔයාලට පිළිතුරු දෙන්න පුළුවන් චිංගුවා කච්චි යොහෙන්දෝ හගෝ හංගුක් ශික්දෝ මොගල් කොයයෝ කියලා. ඒ විදිහට තමයි පිළිතුර එන්නේ. ඉතින් ඊට පස්සේ තියෙනවා සුපුරුදු විදිහට හියුගා කෙවෙකල් සෝපොසේ ඔයාගේ නිවාඩු කාලයේ ප්ලෑන් එක මෙතන ලියන්න කියලා කියනවා. මේකට ඔයාට පුළුවන් මේ ඡේදවල තියෙන දේවල් කලින් ඉගෙනගත්ත දෙබස්වල වාක්‍ය, ඒ වගේම ඔයා කලින් ග්‍රැමර් ඉගෙන ගනිද්දී ඉගෙනගත්ත වාක්‍ය, ඒ වගේ ඒ පැටර්න් වාක්‍ය රටාවල් දාලා මෙතන ඡේද ලියන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයා ලොකු දෙයක් මේ ලෙසන් එකෙන් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඉක්මනින්ම අලුත් ලෙසන් එකකින් ඔයාලව හම්බ වෙන්න. එතකන් හොඳට පාඩම් කරලා හොඳට කොරියානු භාෂාව ඔයාට වැඩි දියුණු කරගන්න ඉගෙන ගන්න, පාඩම් කරගෙන කොරියානු අයත් එක්ක හොඳට කතා කරන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඉක්මනින්ම ඊළඟ ලෙසන් එක අරගෙන ඔයාව හම්බෙන්න එන්නම්. අන්‍යෝන්.